ඉතින් හැමෝටම සුබ දවසක්. හුඟක් කාලෙට පස්සේ අද අපි ටික කාලයක් ගත වුණා වීඩියෝ එකක් කරගන්න. අද අපි ආවේ සර්බියාවේ වසිසා කිට්ටුව ඒ කියන්නේ සිඩ්වල වසිසා කියන ගමේ තමයි තියෙන්නේ අපේ මේ ස්ථානය. අපි ආවේ බෝට්සූ කියන ගඟට තමයි අද අපි ආවේ. ඉතින් මේක පිහිටලා තියෙන්නේ ක්‍රොේෂියා බෝඩරේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ ගඟේ ලස්සන කොහොමද, කොයි වගේ තැනකද පිහිටලා තියෙන්නේ, ඒ විශාලත්වය කොහොමද කියලා පොඩ්ඩක් බලමු ගිහිල්ලා ඉස්සරහට. මේ තියෙන්නේ බෝට්සූ ගඟ. මේ ගඟේ සුළං හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ජලය ගමන් කරන්නේ. ඒ වගේම තමයි මත්ස්‍ය විශේෂ මේ සිටිනවා. ගොඩක් සර්බියන් ජාතිකයන් සවස් වරුවට ඇවිදිලා මාළු අල්ලනවා. ඔවුන්ගේ විනෝදාංශයක් තමයි නිදහස් වෙලාවට මේ බෝට්සූ ගඟට ඇවිදිලා මාළු අල්ලන එක. ඒ වගේම තමයි කොළ පාටින් යුත් වගුරු ශාක මේ ගඟ පුරාවටම විසිරී පැතිරිලා තියෙනවා. ගොඩක් ලස්සන නිස්කලංක පරිසරයක් මේ බෝට්සූ ගඟට හිමි වෙලා තියෙනවා. මේ ගඟ නැගෙනහිර ක්‍රොේෂියාව සහ සර්බියාව අතරින් තමයි ගලාගෙන යන්නේ. ටාවා ගඟේ අතුගංගාවක් හැටියට තමයි මේ බෝට්සූ ගඟ ගලාගෙන යන්නේ. මේ ගඟ සර්බියාවේ ෂිඩ් නගරයේ වසිසා කියන ගමේ මායිමෙන් තමයි ගලාගෙන යන්නේ. මේ ගඟ කිලෝමීටර් 186ක් දිගයි. ඉතාමත් මන්දගාමීව සහ වංගු සහිතව තමයි මේ ගඟ ගලාගෙන යන්නේ. අපිට මේ වීඩියෝ එක අතරතුරේදී අපූර්ව යාළුවෝ දෙන්නෙක් හම්බුණා. ඔයාලට මේ පේන්න ඒ යාළුවෝ දෙන්න තමයි. අපි ඔන්න බෝට්සූ ගඟට ආවා. ඇවිදිලා දැන් අපේ ගමනාන්තය නිමා කරලා අපි ඉන්න තැනට තමයි දැන් යන්න හදන්නේ. ඉතින් ගොඩක් ලස්සනයි. කට්ටිය මෙතනට එනවා සවස් කාලයේදී. මොකද දහවල් වරුවට ගොඩක් රස්නේ වැඩි. ඒක නිසා ගොඩක් සර්බියන් ජාතිකයන් මෙහෙට එන්නේ මාළු අල්ලන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ සැන්දෑ වරුව නිදහසේ තමන්ගේ පවුලත් එක්ක ගත කරන්න තමයි ඔවුන් මෙහෙට එන්නේ. ඇවිල්ලා ඔවුන් විවිධ ආහාර පාන සකසගෙන එතකොට
සින්දු කියලා විනෝද වෙලා තමා ඕන් යන්නේ. ඉතින් හරි නිස්කලංක ලස්සන සුන්දර පරිසරයක් මේ බෝට්සූ ගඟ දෙපස අපිට දකින්නට ලැබුණා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක තුළින් මේ සර්බියාවේ පිහිටලා තියෙන බෝට්සූ ගඟේ සුන්දරත්වය අත්විඳින්න. ඒ වගේම නැවතත් වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න. එතකන් සුටින් ඉන්න.